අද ආනිසංස තුලින් අපි ඔබට ගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසිරිමත් වන්නුපත ජාතක කතාවයි. අතීතයේ බරණැස් නුවර බෝධිසත්වයන් වහන්සේ ගැල් 500කින් යුත් වෙළඳ කණ්ඩායමක නායකයෙක් වෙලා උපත ලැබුවා. දිනක් මොවුන් විශාල කාන්තාරයක් තරණය කරන්න සූදානම් වුණා. මේ කාන්තාරය හරිම භයානකයි. දවල් කාලයේ වැලි රත් වෙන්නේ යකඩ පලහන ගින්දර වගේ. ඒ නිසා ගමන් කළ හැකි රාත්‍රී කාලයේ තරු දෙස බලාගෙන පමණයි. දින කිහිපයක් ගමන් කරද්දී කාන්තාරයේ අවසන් වෙන්න තියෙන්නේ තවත් එක රැයක ගමනක් පමණයි. අද රෑ ගියාම අපි කාන්තාරයෙන් එළියට යනවා. ඒ නිසා තියෙන වතුර සහ දර ඔක්කොම ඉවත දමන්න, ගැල් සැහැල්ලු කරගන්න කියලා නායකයා උපදෙස් දුන්නා. පිරිසත් ඒ විදිහටම කළා. නමුත් එදා රාත්‍රියේ මග පෙන්වන්නාට නිින්ද ගියා. ගොනුන් වැරදි පාරක ගිහින් පසුදා උදේ බලද්දී ඔවුන් හිටියේ කලින් හිටපු තැනමයි. දැන් ඔවුන් සතුව බොන්න වතුර පොදක්වත් නැහැ. දහස් ගණන් පිරිස සහ ගවයන් පිපාසයෙන් මැරෙන්න වැටුණා. හැමෝම නායකයාට දොස් කියමින් හඬා වැටුණා. නමුත් බෝධිසත්වයන් වහන්සේ සැලුනේ නැහැ. උන්වහන්සේ කාන්තාරයේ ඇවිද යද්දී එක්තැනක නිල් පැහැති තනකොළ පඳුරක් දැක්කා. මේ වැලි යට කොහේ හරි වතුර තියෙන්න ඕනේ කියලා හිතපු උන්වහන්සේ පිරිස ලවා එතන හාරන්න පටන් ගත්තා. අඩි 60ක් විතර හාරද්දී මතුවුණි තද කළු ගලක්. හැමෝම බලාපොරොත්තු අත්හැරියා. දැන් නම් වැඩක් නැහැ. අපි මැරෙනවා ඒකාන්තයි කියලා ඔවුන් විලාප දුන්නා. නමුත් බෝධිසත්වයන් වහන්සේ එක් තරුණයෙකුට කතා කරලා කිව්වා, "පුතේ, උත්සාහය අත්හරින්න එපා. ඔය ගල යට වතුර තියෙනවා. ගිහින් ඔය ගලට මිටියකින් තලන්න" කියලා. ඒ තරුණයා මුළු ශක්තියම යොදලා ගලට ගැහුවා. එකවරම ගල දෙබෑ වෙලා තල් කඳක් මහතට සීතල වතුර ධාරාවක් උඩට විද්දා. මුළු පිරිසම පන්න ලැබුවා. ඔවුන් වතුර බීලා, ස්නානය කරලා සතුටින් තම ගමනාන්තයට ගියා. මේ කතාවෙන් අපට දෙන පාඩම මොකක්ද? බොහෝ දෙනෙක් පරාජය වෙන්නේ ජයග්‍රහණයට තව අංගලක් තියෙද්දි උත්සාහය අත්හරින නිසයි. ඔබත් ජීවිතයේ ප්‍රශ්න හමුවේ වැටී සිටිනවා නම් මතක තබා ගන්න. තද්දම ගල යටත් සීතල වතුර උල්පතක් සැඟවී තිබිය හැකි. කල යුත්තේ නොසලී උත්සාහ කිරීම පමණයි. තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, තවත් කාට හරි දැනගැනීම පිණිස share කරන්න, comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.